ඊළඟට අපිට තියෙන ලොකුම මේක මේකයි. දැන් මෙතන කවුරු හරි රිවීව් දාලා නැත්නම් ඒක වෙනම අපි අරගන්න ඕන. උදාහරණයක් දැන් ඇන්කෝස්ලට මේ ඊමේල් එකක් දාලා ඒගොල්ලොන්ට කියන්න ඕන රිවීව් දාන්න කියලා. මෙතන AVSL ලගේ රිවීව් එකක් තියෙනවා. ඒතර බ්ලූ ස්කයි එකට අපි කියන්න පුළුවන් රිවීව් එකක් දාන්න කියලා. ඒගොල්ලෝ දැම්මෙන් පස්සේ අපි දාන්න පුළුවන්. බ්‍රොන් වොයේජ් එකට කියන්න පුළුවන්. කැමිලාට කියන්න පුළුවන්. ඒ වගේ කියලා අපි දාගන්න ඕන. අපි ගොඩක් දාලා නැහැ එහෙම. උට අපි දාගත්ත නම් හොඳයි. හර්බෝපීඩියා එකටත් කියන්න ඕන. ඒකට අපි අර කොලම් එක දැම්මහම ඊට පස්සේ මම රිවීව් එක ලින්ක් එක දැම්මලා ඔයා රිවීව් එක පස්සේ උනත් දාන්න පුළුවන්. ෆයින්. දැන් AVSL ලගේ රිවීව් එක ඉවර කරෙන් පස්සේ අපි ෆීචර්ඩ් ඉමේජ් එක බලමු. ෆීචර්ඩ් ඉමේජ් එක හදන තැන තමයි මේක. මම කැමති ෆීචර්ඩ් ඉමේජ් කරනකොට ඔයාගේ පොඩ්ඩක් ක්‍රියේටිවිටි එක යූස් කරන්න. හරිද? එතකොට මම මොනවද කරන්න කියලා මම ඔයාට කියන්නම්. දැන් මෙතන බලන්න මම මොනවද කරේ? ඒගොල්ලොන්ගේ වෙබ්සයිට් එක මෙහෙම ස්ක්‍රීන්ෂොට් කරලා මේ විදිහට ෂේප් එකක් දාගත්තා. මේ ස්ක්‍රීන්ෂොට් එක එතකොට ඩෙස්ක්ටොප් එකේ පේනවා වගේ පේනවා. අපි මේක මේ මොබයිල් එකට පේන විදිහට කරන මොබයිල් එක ගිහිල්ලා ස්ක්‍රීන්ෂොට් කර ඉන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මෙතන ඉන්ස්පෙක්ට් මේක රයිට් ක්ලික් කරන ඉන්ස්පෙක්ට් කියලා දාන්න. එතකොට මෙතන වා ක්ලික් කරලා මෙන්න බලන්න මොබයිල් වර්ෂන් එකයි මේ දෙකම ගන්න පුළුවන්. ඒත් අපි මොනවද කරන්නේ මේ මොබයිල් වර්ෂන් එකත් මෙහෙම ස්ක්‍රීන්ෂොට් කරගන්න පුළුවන් මේ ඒරියා එක විතරක්. ඒකත් ඒ ඩිසයින් එකක් හදාගන්න. ප්‍රොපර්ලි මේ බලන්න මම ඩ්‍රොප් ෂැඩෝස් එහෙම දාලා පොඩ්ඩක් අර 3D ලුක් එකක් එහෙම දුන්නා. මමටත් වැඩි හොඳට ලස්සනට කරගන්න පුළුවන් මේ විදිහට ෆොටෝෂොප් එකේ අර කවර් එක ෆොටෝ එක හදාගන්න. මෙතන මම තව දෙයක් කරනවා. ඒගොල්ලන්ගේ කන්සෙප්චුවල් යම් කිසි දෙයක් මෙතන මම ඉන්සර්ට් කරලා දානවා. දැන් බලන්න අපි කරන්න පුළුවන් මේ මෙතන මම ටවල්ස් මේ මොකද්ද බෙඩ් ෂීට්ස් වලට මම පොඩ්ඩක් අර බෙඩ් ෂීට්ස් කීපයක් අර දෙක මැදින් නිකන් හිටවලා තියෙනවා වගේ තියලා තියෙනවා. නැත්නම් මෙතන අර ඇනිමල් කැරක්ටර් ලස්සන හොරබෝටි ලස්සන මේ පපී කෙනෙක් දැම්මා මම. ඒ විදිහට වාටත් ටික කරන්න පුළුවන් පොඩ්ඩක් ලස්සන කරන්න. ඒකට AVSL ලගේ වැඩ මොකක්ද ඒගොල්ලොන්ගේ අර air ventilation systems ටික. එතකොට මේක ඒගොල්ලොන්ගේ air ventilation systems items තියෙනවා. මේවා බලන්න පුළුවන් ඒගොල්ලන්ගේ products ඇතුළට ගියාම AVSL ලගේ products items තියෙනවා මේ හරිය. wind turbines ඒ වගේ මොනවා හරි දෙයක් අපි මේ සෙට් එකම තියන්න පුළුවන්. ඒතර අර 3D look එකක් එනවා. හරි? මම ඉමේජ් එක කොපි කරලා බලන්න ඒක මේ ඒ කියන්නේ මේ ට්‍රාන්ස්පරන්ට් ඉමේජ් එකක් නම් ගොඩක් හොඳයි. නැත්නම් මේ වගේ ඉමේජ් එකක් ඔයා නෑනෝ බනානා එකකින් ක්‍රියේට් කරන්න පුළුවන්. මෙන්න මෙහෙම මම ඒක කොපි කරගෙන ඇවිත් ඒක ට්‍රාන්ස්පරන්ට් කරගත්තා මෙහෙම. එතන මේ එයාලගේ අර මේ ෆීචර්ඩ් ඉමේජ් එකට මේක රෙඩි. එතකොට ඒක පේනවා මොකක්ද ඒගොල්ලොන්ගේ එයා වෙන්ටිලේෂන් සිස්ටම් ගැන කතා කරන එකක් තමයි කියලා. අන්තිමට මේක ට්‍රාන්ස්පරන්ට් කරගෙන අපි මේ ෆීචර්ඩ් ඉමේජ් එක අපි සේව් කරගමු. මම AVSL එක ඇතුලේ ඇවිත් ඒක PNG විදියට සේව් කරගන්නවා. AVSL featured image. ඕකේ. ඒක හරි. දැන් ඊළඟට අපි කරන්න තියෙන්නේ එයාලගේ මේ cover image එක හදන්න. මේ size එක මතක තියාගන්න. එතකොට අපි already මෙතන ඒගොල්ලොන්ගේ logo එක හදපික තියෙනවා. ඒ නිසා අපිට ඉෂුව එකක් නෑ අර ලෝගෝ එකම උස්සලා දාන්න පුළුවන්. අපි AVSL එකට හදපු අර ලෝගෝ එක ට්‍රාන්ස්පරන්ට් කරගත්ත ලෝගෝ එක මම අරන් මෙහෙම අරන් දැම්මා. හරි? එතකොට අපි රිප්ලේස් කරන්න තියෙන ඉමේජස් දෙක මේකයි. එතකොට ඒගොල්ලොන්ගේ මොනවා හරි කන්සෙප්ට් එකක් මොනවා හරි ඉමේජ් එකක් වෙබ්සයිට් එකේ දාලා තියෙන යම් කිසි ඉමේජ් එකක් උනත් දාන්න පුළුවන්. ඒතර හෝම් පේජ් එකේ යම් කිසි ඉමේජ් එකක් දාලා තියෙන එකම ඒගොල්ලන්ගේ අර මේ තියෙන මේ වගේ අර before and after image මොනවා හරි මේක කොපි කරගෙන ගිහිල්ලා image set එක හදාගන්න මෙහෙම. හරි? මෙන්න බලන්න. before and after image එකක්. ඒක පේනවා ඒගොල්ලෝ මොකක්ද කරන්න කියලා. හරි? ඒ විදිහට අපි ඒක හදාගත්තා නම් හරි අපි ඒගොල්ලන්ගේ concept එකට හරියන විදිහට අපි කරගමු. එතකොට මේ තව එකක් තියෙනවා. එයාලගේ washroom මොනවාද එකක්. මේකත් ventilation system එකක් දින කතා කරන එක තමයි.
ඔන්න මෙහෙම මම ඒගොල්ලන්ගේ සයිට් එකේ තියෙන දේවල් වලින්ම මම එකක් හදාගෙන ඒකත් මම එක්ස්පෝර්ට් කරගන්නම් PNG විදියට. එතකොට ඒක AVSL මෙහෙම හරියට මේ නම ටයිප් කරනකොට ඒක හරියටම කරන්න cover image කියලා. එතකොට ඒක ඩුප්ලිකේට් වෙන්නේ නැහැ query තැනකට ගිහිල්ලා. එතකොට අපි දැන් AVSL ලගේ ප්‍රොෆයිල් එක හදන්න අපි රෙඩි. දැන් ඔයාට කරන්න තියෙන්නේ මේ දැන් බලන්න මෙතන මේ හරියේ මේකට උඩින් ගිහිල්ලා මෙන්න tabs වල තියෙනවා tab 1 tab 2 tab 3 කියලානේ. එතකොට අපි මෙතන pod 2 එකේ කරන්න ඕන pod 2 එක ඇතුළට ගියාම මේ හරියට බලන්න. ඇවිත් තියෙනවා මේ කන්ටේනර් එක. මේ කන්ටේනර් එක දැන් මම ඒක මන් නේම් කරන්නම් ඔයා කන්ෆියුස් වෙන්නේ නැතුව ඉන්න modern home gallery. මේ modern home gallery කියන tab එකට එනවා ඔයා. ඇවිල්ලා මේක ඩුප්ලිකේට් කරන්න ඕන. ඒකට උඩ right click කරාම මෙන්න බලන්න add a new container duplicate දෙවෙනි option එක දැම්මාම duplicate වෙයි. හරිද? එතකොට තව එකක් අපි හදන්න පුළුවන්. ඔන්න මේක 3යි වැටෙන්නේ. මම ඒක කලින් කරලා තිබුණේ නැහැ. මම ඒක හදාගත්තා දැන්. pod 2 pod 3 හරි. දැන් මෙතන වා pod 3 එකටත් ගිහිල්ලා මෙතන මෙයා pod 3 එකට ගිහිල්ලත් මේක මම දැම්ම paste කරලා දාන්න. මෙහෙම එකක් කරන්නත් පුළුවන්. sorry මම ඒක copy කරගෙන ගියේක වැරදි. ඉතින් මම මේකම අර modern home gallery එක දැන් ඒක rename කරගන්න. ඒක දැන් AVSL කරන්න යනවා මෙතන අපි. AVSL. ඒකට උඩ double click කරාන ඒක enable වෙයි. ඒක type කරන්න පුළුවන්. මේ බලන්න. අල්මී පාටට වෙනකොට ඒක ටයිප් කරන්න පුළුවන් විදිහට එයි. හරි. දැන් අපි මේ AVSL එක උඩ copy කරලා pod 3 එකට ගිහින් මෙහෙම එකක් අලුතින් paste කරා නම් එයා එතන තව එකක් හදාගන්න. හැබැයි අපි දැන් pod 3 එක ඒකම කරන්න බෑනේ. ඒකට පළවෙනි pod 3 එක අපි chart එක අනුව මොකක්ද කියලා අපි බලමු. අපි chart එක අනුව පළවෙනි pod 3 එක අපි හදන්න තියෙන්නේ anchors එක. ඒක anchors කියලා නම දැම්ම කරලා දාමු. ඒකට ඔයාලට ඊළඟට anchors එකේ වැඩ කරන්න පුළුවන්. so මම මේකට ක්ලික් කරලා මේක anchors කියලා දාන්න. ඒකට ඒක confuse වෙන්නේ නෑ ඔයාලට. අපි ඊළඟට pod 2 එකට ගිහිල්ලා දැන් අපි AVSL එක හදාගත්තනේ modern home එකෙන් duplicate කරලා ඒකට වැඩේ පටන් ගමු. හරි? so ඒකට වැඩේ පටන් ගන්න කලින් තව දේවල් ටිකක් කරන්න ඕනේ. දැන් අපි මේකේ featured image එක yes කියලා දැම්මා. cover image එකත් yes කියලා දැම්මා. content එකයි pop up content දෙකම හදා ගන්න ඕන. හරිද? එතකොට අපි ChatGPT එකෙන් අපි උදව් ඉල්ලමු දැන්. මම කොහොමද ඉල්ලන්නේ කියලා බලන්න. මම මේක මෙහෙම screenshot කරගත්තා. screenshot කරගත්ත modern home gallery එක ChatGPT එකට ගිහිල්ලා හරිද? මම මොනවද කරන්නේ අලුත් chat එකක් පටන් ගන්නවා. මෙන්න මම පළවෙනි එක දැම්මා. හරි? එතකොට පළවෙනි එක දැම්මෙන් පස්සේ මම ඊළඟ ෆොටෝ එකක් දාන වෙනවා. අපි ඊළඟ ෆොටෝ එකක් දාමු. එතකොට මම දාන එකම විදිහටම කරන්න. එතකොට හරියයි. ඊළඟ ෆොටෝ එක මම ගිහිල්ලා මෙන්න check the project කියන ඇතුලේ ආවෙන් පස්සේ මෙතන හරි? මෙතන completely ඔයා මේක copy කරගන්න. හරි. okay done. මේ ෆොටෝස් දෙකම කරෙන් පස්සේ මේ prompt එක ලියන්න. I want to create the portfolio for AVSL just like in the image. The මෙන්න බලන්න මම මොනවද ටයිප් කරේ I want to create a portfolio for AVSL just like in the image. ඔයා ඊළඟ ප්‍රොජෙක්ට් එක කරනකොට ඒගොල්ලන්ගේ නම මෙතන දාන්න ඕන. The link of the website is this. link එකක් දාන්න. ඊට පස්සේ we did comprehensive website development. අපි මොනවද කරේ? website development revamping එකක් කරා සහ SEO project එකක් කරා. ඒතර මම වාට මේ වෙබ්සයිට් වල මම තව
කොලම් එකක් දාලා අපි මොන මොනවද කරේ කියන එක තමයි මෙතන කියන්න ඕනේ. පොඩ් 2 කියලා කියනකොට කොහොමදත් අපි කරන්නේ මොනවද? වෙබ්සයිට් රීවැම්පින් සහ SEO. පොඩ් 2 කියලා කියනකොට වෙබ්සයිට් රීවැම්පින් සහ SEO. පොඩ් 1 එකේදී වෙබ්සයිට් ඩෙවලොප් කරන එක විතරයි. පොඩ් 3 කියලා කියනකොට අපි ඔටෝමේෂන්, වෙබ්සයිට් ඩෙවලොප්මන්ට්, SEO, බිස්නස් ස්ට්‍රැටජි හැම එකම කරනවා. ඒක මතක තියාගන්න. එතකොට ඒ විදිහට තමයි අපි ප්‍රොම්ප්ට් එක ලියන්න ඕන. එතකොට we did comprehensive website development and revamping and SEO for the project. So, okay. So, give me number 1, intro content with the title and description. Number 2, pop-up content, title, subtitle, and detailed description. My images are ready to do the rest of the other work. එතකොට මෙතන වාට පුළුවන් වාගේ තියෙනවා නම් මේ හරියේ වෙබ් සර්ච් කියන එක ඕන් කරගන්න පුළුවන්. නැත්නම් අවශ්‍ය වෙන්නේ නැහැ. එයා ඒක කරයි. බලමු මේක එයා මොනවද දෙන්නේ කියලා. ඕකේ. මෙන්න එයා දුන්නා. එච්චරයි. එතකොට අපි AVSL website transformation කියන එක අපි intro content එකට ලියන්න පුළුවන්. So මම ඒක replace කරන්නම්. හරි? ඕකේ. අපි මොනවද කරන්න ඕන දැන් මේකට ඇවිත් කලින් අපි AVSL එකට image අපි හදපු featured image එක දාගන්නවා. හරි මම ඒක දැම්මා. featured image එක ready. මෙන්න බලන්න. ඊට පස්සේ අපි modern home gallery කියන තැනට අර අපි ඒකින් අරගත්ත AVSL website transformation කියන වචනත් එක්ක තියෙන එක අපි කරගන්න පුළුවන්. ඊට පස්සේ මේ අපි මොනවද කරන්නේ description එක copy කරගන්නවා. හරි description එක copy කරගමු. ඊට පස්සේ අපි description එකට ඇවිත් මෙන්න මේ description එක replace කරමු. හරි ඒතර AVSL website transformation එක අපි check the project කියන තැනට ඇවිල්ලා content කියන තැනට ආමු. එතෙන්ට විතරයි එන්න තියෙන්නේ. content කියන තැනට ආවහම මේ picture එක අපි මෙහෙම delete කරගන්න. හරි ඊට පස්සේ මේ සම්පූර්ණයෙන් මේක delete කරගන්න. සම්පූර්ණයෙන් delete කරලා මේක completely delete කරගන්න. හැබැයි අපි දාපු අර media එක කියන්නේ අපි හැදුවනේ cover photo එකක් ඒක දාගන්න ඕනේ AVSL වලට. හරි ඒක දැම්මා. done image එක ආවා. ඊට පස්සේ enter කරලා ඊළඟ line එකේදී අපි pop up content එක දාමු. මෙහෙම. මේ බලන්න. AVSL from legacy site to SEO optimized digital hub. Okay. අපි මෙතන ඒක දැම්මා. ඒතකොට මේක මෙතන මේක heading 2 කියලා දාන්න. බලන්න මේක ලස්සනට එනවා ඒක. නැත්තම් අපි heading 2 විතර දාන්න නැතුව නිකන් bold විතරක් දාමු. heading 2 එක දානකොට ඒක ගෝඩි වෙනවා. ඒතකොට enter කරන්න. enter කරලා ඊළඟ line එකේදී subtitle එකක් දානවා. එයා දෙනවා මේ හැම එකම. okay. we read okay. done. මෙන්න මන් දැම්මා ඒක. ඊට පස්සේ ඊළඟ line එකේදී detail description එක headings ටික දාන්න එපා. එයා දෙන headings ටික අපි දාන්න නැතුව අපි content එක විතරක් දානවා. ඊට පස්සේ අපි දාමු what did for them මේ දෙක අපි කරමු. what you did for them, what we did for them කියලා එන්න ඕනේ නේද? එතකොට ඒක විතරක් අපි කරගමු. okay done. ඊළඟ line එකට ගිහිල්ලා okay what we did for them ඒක විතරක් දැම්මා. දැන් අපි ඔක්කොම කරෙන් පස්සේ පොඩි ක්ලික් එකක් දාලා බලන්න ඒක හරියට එනවද කියලා. මෙන්න AVSL ලගේ වැඩ. හරි? හැබැයි මෙතන අපි පොඩි ඉෂුව එකක් වුණා. මොකද දන්නවද? මේ heading එකයි subtitle එකයි අපි වැරදි තැනකට දාලා තියෙන්නේ. මේ heading එක AVSL from legacy site to SEO optimized digital hub මේ උඩට එන්න ඕන. මේ we rebuild their website into high performing search friendly platform එක second line එකට. ඕන ඒක මම replace කරන තැනක් පෙන්නන්නම්. හරි? එතකොට මේක මම remove කරන්නම්. remove කරලා මේක උඩට ගමු. header එකට ඇවිල්ලා. header එකට ඇවිල්ලා title එකට දාමු අපි. හරි? ඊට පස්සේ content එකේදී මේ තැනට ඇවිත් මේක remove කරා. subtitle එක ඊට පස්සේ header එකට ඇවිත් ඒක
replace කරා. දැන් ඒක හරියට යයි. මේ බලන්න AVSL from legacy site to SEO optimized digital hub rebuild their website into a high performing search friendly platform. ඒතර ඒක හරියට එනවා දැන්. හරි? ඊගාවට මොනවද කරන්න තියෙන්නේ? මෙතන visit the site කියලා කියනකොට ඒගොල්ලොන්ගේ modern home gallery ළඟ link එක තියෙන්නේ. ඒකට ඇවිත් footer වල ඇවිත් මෙතන අපි AVSL ළගේ මේ home page එකේ තියෙන link එක URL link එක මේ තියෙන මේක අපි copy කරලා paste කරලා දාන්න ඕන. done. හරි. එතකොට බලන්න ඔයා සම්පූර්ණ එක portfolio එකක් මම කියන විදිහට කරා නම් විනාඩි කීපයකින් විනාඩි 20කින් වගේ ඔයා සම්පූර්ණ කරන්න පුළුවන්. මම විනාඩි 15කින් සම්පූර්ණ කරා. ඔයා පැය භාගකින් සම්පූර්ණ කරත් ප්‍රශ්නයක් නැහැ. මේක ලස්සන ෆොටෝස් ටිකක් එහෙම හදාගෙන. මේ චෙක් ප්‍රොෆයිල් එකේදී මෙන්න බලන්න එයාලගේ AVSL එකේ ඩීටේල් තියෙනවා. ඒතර කවුරු හරි ක්ලයන්ට් කෙනෙක් ආවහම නැත්තම් ඔයාම උනත් කියන්න පුළුවන් කාගේද projects අපි කරලා තියෙන්නේ AVSL එකට මොනවද කරේ fully revamp their website with a modern user friendly design, optimized technical on page SEO for the stronger search performance, improved content structure ඒ වගේ දේවල්. ඒකට මේ visit site කියලා කියනකොට කවුරු හරි ආවනම් මෙන්න මෙතන ක්ලික් එකක් දාන්න මෙතන ඔයා බටන් icon එකේදී ඔයා උඩ තියෙනකොට මේ හරිය කොනේ ඔයාට එයාලගේ link එක පින්නයි. මේක කවුරු හරි ක්ලික් කරා නම් අලුත් page එකේදී AVSL ළගේ මේක open වෙයි. එතකොට successfully ඔයා මොකද්ද කරේ? AVSL ළගේ portfolio එක හැදුවා. එතකොට අපි මේ modern home එකෙත් අපි හදලා තියෙන්නේ. ඊළඟට ඔයා කලින් කරන්න මේකේ හැදිලා තියෙන දේවල් වලට fill in the blanks කරන්න. දැන් ඊළඟට my herbal එකට ගිහිල්ලා ඒගොල්ලොන්ගේ header එක හරියද මම හිතන්නේ ඒගොල්ලොන්ට අවශ්‍ය වෙන්නේ අර my herbal වලට පොඩ්ඩක් detail අපි ගන්න වෙයි. මොකද කරේ කියලා. ඒගොල්ලොන්ගේ website එකත් pod 2 එකේ අපි කරලා තියෙන SEO මේකමයි කරලා තියෙන්නේ. ඒතර my herbal එකට පොඩ්ඩක් detail information අවශ්‍යයි. ඉතින් මම මොනවද කරන්න යන්නේ මේක වාට මම ෂෙයා කරන්න යනවා. හරි? මේක මේක බලන්න. මේකේ තියෙන දේවල්ම තමයි ඔයා එතකොට කරන්න තියෙන්නේ. දැන් මම මේ portfolio content creation එකේ තියෙන මේ link එක ඔයාලට මම ෂෙයා කරන්න යනවා. okay? ඒතර ඔයා මේකේ තියෙන විදිහටම ඔයාට මේ prompt එක ලියලා ඊළඟ දේවල් වලට ඔයා ගන්න පුළුවන්. අපි මොනවද කරේ කියන එකට. මෙන්න මං මේ ක්ලික් link එක ඔයාලට මම දෙන්නම් මේ portfolio එකේ වීඩියෝ එක දානකොට. එතකොට ඔයා මේක ක්ලික් කරාම ChatGPT එකේ prompt එකත් ඔයාට හම්බ වෙනවා. ඒතර මේ විදිහටම ඔයා ලියන්න ඕන අර project එක විතරක් change කරලා. එතකොට අන්තිමට ඔයා මොනවද කරන්නේ? මේ content එක තියස් වුණා. හරි අර මේක තියස් වුණා. එතකොට මේක සම්පූර්ණයි. ඒතර අපි මේක මාක් කරන්න පුළුවන්. මොන හරි කලර් එකකින් මාක් කරලා දාන්න ඔයා කැමති කලර් එකකින්. මම මේ green එක මාක් කරලා දැම්මා. එතකොට අපි දන්නවා මේක හරි කියලා. මේක සම්පූර්ණයි කියලා. කාගේ හරි රිවිව් එක නැත්තම් අපි ඊළඟට ඔයයි මම එකතු වෙලා ඒගොල්ලෝගේ ටෙලිෆෝන් නම්බර්ස් එහෙම කෝල් කරලා අහලා ඒගොල්ලොන්ට කෝල් එකක් දීලා ගමු. එතකොට ඊළඟට ඔයා කරන්න පුළුවන් blue sky දැන් ඔයාට කරන්න තියෙන කලින් මම ඒක ටාස්ක් එකක් විදිහට දාන්නම් ඔයාට. දැන් my herbal එක Venhua Beska rental එක දෙකක් තියෙනවා. pod 1 එකේදී Angel Animal Square E-Line Advertising Private Limited. ඒ ටික හදලා කියන්නේ කරන්න ඕන දේවල් කරලා බලන්න. මේ Angel Animal එකට ගියාම බලන්න ඒකේ cover photo එක නෑ හරියට content එක ලියවිලා නෑ. හරි? E-Line එකට ගියාමත් ඒ issue එකම තමයි මම ඒක enable කරන්න buttons ටික enable කරන්න මේ හරියදී. හරි. මේකට ගියාම තියෙන issue එක මෙන්න මේකෙත් බලන්න මේකෙත් my herbals ලාගේ තියෙන. ඒක හරියට pop up එක හැදිලත් නැහැ. model slide. okay. දැන් හරියට. මෙතින් ඒක my herbals කියන ඒවා ඔක්කොම හැදෙන්න ඕන. මේක හරි. එතකොට මේ buttons enable කරන්න තැනක් තියෙනවා. මේ advanced කියලා option එකට ගිහිල්ලා responsive එකේදී hide කියලා තියෙන දේවල් ඇති කර ගන්න ඕනේ. ඒතකොට මේ button එකේදී
පොප් වෙනවා නම් ඒක සයිඩ් එකකින් එන්න ඕනේ නම් කන්ටෙන්ට් එකට ගිහිල්ලා මොඩල් එක ස්ලයිඩ් කරන්න ඕනේ. එතකොට ඒක හරියයි. මේ බලන්න. ඔයාලා රයිට් කරා නම් ඒක රයිට් සයිඩ් එකකින් එයි. මෙන්න අනිත් පැත්තෙන් එනවා. හරි? ටොප් කරා නම් උඩින් එයි බලන්න. මේ තියෙන්නේ උඩින් එනවා. බොටම් කරා නම් බොටම් එකකින් එනවා. කරලා බලන්න මේ වගේ පොඩි දේවල්. එතකොට ඉන්ට්‍රස්ටිංලි එයි. මම හිතන්නේ ලෙෆ්ට් එක හොඳයි. ඇයි දන්නවද ගොඩක් මිනිස්සු බලන්නේ මේ තැන නිසා. ඕකේ? ලෙෆ්ට් එකට දැම්මා අපි. එතකොට ඊළඟට කරන්න තියෙන්නේ මේ ඒන්ජල් ඇනිමල්ස් රෙස්කියු එක ඒක වෙබ්සයිට් එකක් විතරයි අපි ඩිවලොප් කරේ. ඊලයින් එකටත් වෙබ්සයිට් එකක් විතරයි රෙඩි කරේ. ඒ දෙකට ඔයා ඒක හදන්න. ඊට පස්සේ ඔයා මයි හර්බල් එක කම්ප්ලීට් කරන්න. වෙන් හෝ බෙස් කාර් රෙන්ටල් එක කම්ප්ලීට් කරන්න. මොඩර්න් හෝම් එක හරි. ඒක 100% හරි. අනිත් එක මේ AVSL එකත් හරි. අන්තිමට ඔක්කොම ඉවර වුණෙන් පස්සේ පබ්ලිෂ් කියන බටන් එක මෙතන ක්ලික් කරලා දාන්න. පබ්ලිෂ් කියලා බටන් එක ක්ලික් කරාම අපි මේ වැඩ සේව් වෙනවා. ඕකේ? සෝ ඒක එහෙම කරලා ඉවර කරලා දාන්න පබ්ලිෂ් වුණා දැන්. දැන් සයිට් එකට පබ්ලිෂ්ඩ්.